අපි ලසන්තගේ ඝාතනය ගැන අවුරුදු 17ක් තිස්සේ කතා කරනවා. අද වෙනකන් කිසිම ප්‍රගතියක් ජනතාවට දැනගන්නසේ ලැබිලා නැහැ. හැබැයි අපි එදා මෝටර් සයිකල් පැදපු අය කවුද කියලා දන්නවා. මේක විමර්ශන කරන නිලධාරීනොත් දන්නවා. කරපු අයත් අනදුන්න අයත් දන්නවා. රොමේනියා රැකියාවේ විශ්වාසී සන්නාමය සහස්ත්‍ර මහනුවර 1340 අංකයට දැන්ම අමතන්න. ඒ ගැන නිසි පියවරක් ගන්න නැති කියන එක තමයි හැමෝගේම තියෙන කුතුහලය. සැකය, නොසන්සුන් භාවය. අපි දන්නවා උසාවියට නඩුවක් ගියාම සාක්ෂි අවශ්‍යයි. හරස් ප්‍රශ්න අහනකොට ඒවට උත්තර දිය හැකි සාක්ෂි තියෙන්න ඕනේ කියන එක. මගේ මතයේ හැටියට සාක්ෂි ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා කරපු අය ඕන තරම් ඉන්නවා රිමාන්ඩ් කරපු. පස්සේ අපදීපු. පස්සේ නඩු දාපු. හැබැයි මේ වගේ මිනිමැරුමක් වුණාම හොයාගන්න බැරි වෙන ඒවා මීට වඩා සූක්ෂම ලෙස කරපු මිනිමැරුම් පොලිසිය විසින් හොයාගෙන තියෙනවා. දවසෙන් දෙකෙන්. වැඩිමනත්ම කතා කරන්න කැමති නැහැ. මම කියන්නේ ලසන්තගේ ඝාතනය සම්බන්ධව තව 4 දෙනෙක්ව මරලා තියෙනවා. ඒවයි සාක්ෂිත් තියෙනවා. ඒවට නඩු පවරලත් නැහැ. හිටපු පොලිස්පති කෙනෙක් සාක්ෂි වෙනස් කරන්න කරපු දේවල් දැනගෙන තියෙනවා. ඒකට නඩු දාලත් නැහැ. හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලසන්ත ඝාතනය කරනකොට ඔහුගේ සටහන් පොත අරගත්ත ඒකට නඩුත් නැහැ. මේ පෙනී තියෙන නඩු දැම්මොත් ඉතුරු ලොකු නඩුවටත් සාක්ෂි ඉබේම වෙයි. අද දේශපාලඥයෝ හිතා ගන්න ඕනේ හැමදාම මෙහෙම කර ඉන්න බෑ කියන එක. මේ සංදිවේදනාව කවදා හොඳ කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. දීගායු ජොයින්ට් හීලර් කරල්. දීගායු ස්වාභාවික ආලේපය. විදුලි සංවිධාවනය මේ පියවර 3 අනුගමනය කිරීමෙන් ඔබේ සංදිවේදනාව නිට්ටාවටම සුව වේ. දීගායු ජොයින්ට් රීබෝන් ස්වභාවික සංදි පුනර්ජීවන කට්ටලය නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න. මට තියෙන විදියට අපේ රටේ වැඩි දියුණුවක් නොවෙන්නේ දේශපාලඥයෝන් ක්‍රියා දෙකක් කරන නිසා. ඒ දෙක තමයි උඩින්ම ඒගොල්ලෝ පිළිගන්නේ. එකක් ඡන්දේ ගන්න හැටි. අනිත් තීරණ ගන්නේ ගත්ත ඡන්ද අඩු නොවෙන හැටි. ඉතින් ලසන්ත කීත් නොයාර් ඒ වගේ ඝාතන පහර දීම එක්ටැලිගොඩ හැමෝම නොඅනුමානෙන් දන්නවා හමුදාවේ කොටසකින් කෙරුවයි කියලා. අපේ ඕන ආයතනයක පාසලක කොහේ හරි වේවා සුළු පිරිසක් වැරදි කරනවා නම් සම්පූර්ණ ආයතනයට ගේ ආයතනයේ නම කැත වෙනවා. අපි නම් කරන්නේ එහෙම කරන අය අයින් කරලා ආයතනයේ නම බේර ගන්න හදනවා. හැබැයි ලංකාවේ ඒක වෙන්නේ නැහැ. මොකද දේශපාලඥයෝ ඒ හමුදාව පැත්ත හෝ වේවා අවශ්‍යතාවය ඉටු කරනවා. මොකද හැමදාම කියන්නේ රණවිරුවෝ කියලා. හැබැයි රණවිරුවෝ තමයි. හැබැයි හේතුවක් නැතුව ඝාතනය කරන අය රණවිරුවෝ නෙවෙයි. ඒක જાතියක් හැටියට අපි පිළිගත යුතුයි. නැත්තම් මේ අපි මේ රටක් නෙවෙයි. දියුණු කවදාක්වත් දියුණු වෙන්න පුළුවන් රටක් නෙවෙයි. ඉතින් අපි ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපිටත් යන්න තිබ්බා අපේ පවුලේ හැමෝම රට ගියා. ලසන්තයි මා හිටියා පුළුවන් වෙනසක් කරන්න කියලා. අනිත් රටවල් වලන දැන් ලසන්ත ජාත්‍යන්තර ප්‍රෙස් ෆ්‍රීඩම් හීරෝ. ඒ වගේම UN award for integrity පිටරට තියෙන ඕන තරම් තියෙන හැම පිළිගැනීම් තිබ්බා.
මෙහෙ තමයි ගහන්නේ පත්තර කන්තරුවට ගිනි තියන්නේ මරන්නේ. ඉතින් ඒක ගැන අපි ලැජ්ජ විය යුතුයි. මෑත කාලීනව මේ ආණ්ඩුවේ කාලය තුල මේක විසඳෙයි කියලා මගේ බලාපොරොත්තුවක් තියෙනවා. මට මේ ජනාධිපති හම්බ වුණා. එයා මට පුද්ගලිකවත් කිව්වා. ඉතින් මම ඒ බලාපොරොත්තුව තියාගෙන ඉන්නවා.